ආයුබෝවන් කියලා පිළිගන්නවා SM කුකා YouTube channel එකට. ඉතින් යාළුවනේ වෙනදා වගේම අලුත්ම විදියකට අද මම ඔයාලා ගෙදරට ආවා. ඔයාලට රස කෑම එකක් හදන්න කියලා දෙන්න. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe button එක click කරලා ඒ වගේම දකුණු අත පැත්තේ තියෙන bell button එකත් ඔබන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අද මම ඔයාලා ගෙදරට මෙන්න මේ විදියට ආවේ පුංචි අවවාදයක් දෙන්න. ඒක තමයි මේ වෙනකොට අපේ මුළු ලෝකයම හිර කරගෙන ගොදුරකට පත් වෙලා වගේ ඉන්නවා මේ කොරෝනා කියන ලෙඩෙන්. ඉතින් ඒ ලෙඩේට මුහුණ දෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම හදවතින්ම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ මේ කොරෝනා වලින් බේරෙන්න නම් අපි මේ විදියට ඉන්න ඕන. ඒ විදියට හිටියොත් තමයි අපිට මේ කොරෝනා එකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒකත් කියන ගමන් අපි අද හදන්න යන්නේ චිකන් කොත්තුවක්. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව චිකන් කොත්තුව හදන්න ඉක්මනටම යමු. හරි යාළුවනේ අපි දැන් කොත්තුව හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා බලමු. මෙන්න මේ වගේ හොඳ පරාට ටිකක් අවශ්‍ය වෙනවා. මේ වගේ පොඩියට කපා ගන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය වෙනවා කැරට්, ගෝවා, ලීක්ස්, හොඳට හීනයට කපාගත්තු ලුණු ටිකක්, ඒ වගේම කටට සැරට කණ්ඩ කෑලි මිරිස්, ඉඟුරු, සුදු ලුණු, කරපිංච පොඩි කිනිත්තක්, ඒ වගේම ගම්බිරිස් ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක්, ෆිෂ් සෝස් ටිකක් අවශ්‍ය වෙනවා, ඔලිව් ඔයිල් ඕන වෙනවා, සෝයා සෝස් ටිකක් අවශ්‍ය වෙනවා, හොඳ බිත්තර ගෙඩි දෙකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සුපිරියට හදාගත්තු චිකන් කරියක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ චිකන් කරිය හදන්න දන්නේ නැත්නම් මගේ channel එකේ තියෙනවා හොඳට හදන චිකන් කරියක්. ඒක බලලා හදන්න. ඒක බලලා හදන ගමන් එහෙනම් අපි චිකන් කොත්තුව හදන්න පටන් ගමු.
ඔන්න ඉතින් යාළුවනේ අපි චිකන් කොත්තුව අද ඔයාලට හදන හැටි කියලා දුන්නා. ඉතින් මෙන්න මේ වගේ රසමරස චිකන් කොත්තුවක් හදලා රස බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් යාළුවනේ අපේ YouTube channel එක subscribe කරලා like කරලා අනිවාර්යෙන් bell button එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ රසමරස කෑම හදලා අපේ SM Kuka fan page එකට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නත් අමතක කරන්නම එපා. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ රසමරස තවත් කෑමක් අරගෙන අපි ඔයාලගේ ගෙදරට එනකන් අපි ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක like කරලා comment කරලා තවත් කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා කියන ගමන් අපි ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලට සුබම සුබ දවසක් අපි ගිහින් එන්නම්.